මං හැම දෙයක්ම කෙරුවේ තමුසේ හින්දා. මං වැරද්දක් කෙරුවා නම් ඒක කෙරුවේ තමුසේ හින්දා. තමුසේදා අපේ ගෙදරදී මාව එක්කගෙන ආපු දවසේ ඉඳලා මම තමුසේට ආදරේ කිසි අඩුවක් කෙරුවේ නැහැ. මට උනේ මැරෙනකන් තමුසෙත් එක්ක ජීවත් වෙන්න. වේලක් කාලා වේලක් නුකාරි සතුටින් ජීවත් වෙන්න. ඇයි තමුසේ මට බොරු කරේ? මොකද්ද මම තමුසේට කරපු බොරුව? ආ? ඇයි තමුසේ සරතගේ ගෑණි ළඟට ගියේ? ඇයි තමුසේ එකකින් ගෙට රිංගුවේ? මේ ආපම් මේ මට අහන්න ඕනේ උඹින් කිසි දෙයක්. ඇයි උඹ මට එහෙම කරේ? තමුසේට වටින්නේ නැහැ ඒකි ළඟට යන්න. තමුසේට මට වැඩිය ඒකි ලොකු වුණා. මං උයපු කැම ටික අරන් ගිහින් තමුසේ ඒකිට දුන්නා. ඒකිට එකේ දරුවටයි දුන්නා. කවුරු හරි මොන හරි බොරුවක් කියලා. මේ ආපම් මං දිවුරලා කියන්නම්. පුල්ලේ අර දෙයියන් පල්ල මං එහෙම දෙයක් කළේ නෑ. මේ අනෝ එතකොට තමුසේ අර සරතගේ ගෙට රිංගුවේ නෑ. තමුසේ ඒකේ ළමයා හුරතල් කෙරුවේ නෑ. මට කියනවා කවුද ඔය කිව්වේ? මං උයපු කෑම එකත් අරන් ගිහින් ඒකිට දුන්නා. දන්නවා මං දන්නවා තමුසේ දරුවන්ට ආසයි කියලා. මම බඳ ගෑණි තමයි. ඒත් මං තමුසේට ආදරේ සැලකුවා. කිසි අඩුවක් කෙරුවේ නෑ. නන්දනියෝ එක බොරුවක්. මුදලාලි මට හැමදේම කිව්වා. තමුසේ සරතගේ දරුවා හුරතල් කෙරුවලු. ඒකත් එක සෙල්ලම් කෙරුවලු. තමුසේ මේ ආලපාල හැම එකකම බත් මුට්ටිය හොරකම් කරගෙන ගිහින් සරතගේ ළමයාට සරතගේ ගෑණිටයි දුන්නා. ඒයි තමුසේ මට එහෙම කිරුවේ.